Welcome to my YouTube channel. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ WhatsApp එකේ අලුතෙන්ම අප්ඩේට් එකක් විදියට ඇවිල්ලා තියෙන sticker, emoji, gift, animation වෙන ආකාරය. හරි අපි දැන් වැඩි කතා නොකර මුලින්ම WhatsApp එක open කරගමු. open කරලා අපි මුලින්ම බලමු sticker, emoji, animation වෙනවද කියලා. බලමු මුලින්ම emoji එක දාන්න. ඔයාලට පේනවා ඇති කිසිම ඇනිමේෂන් එකක් පෙන්වන්නේ නැහැ. ස්ටිකර් වලත් එහෙමයි. කිසිම ඇනිමේෂන් එකක් පෙන්වන්නේ නැහැ. දැන් අපි මේකෙන් බෑක් වෙමු. බෑක් වෙලා දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන එකපාරට ටච් කරන්න. ඊට පස්සේ සෙටින් නබන්න. ඊට පස්සේ පල්ලෙහාට යද්දී ඔයගොල්ලන්ට පේනවා ඇක්සෙසිබිලිටි කියලා තියෙනවා. ඒක ඔබට පස්සේ දෙවෙනියට තියෙන ඇනිමේෂන් ඒක ඔබන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන ඉමෝජි ස්ටිකර් gift තියෙනවා. ඒ ටික් තුන ඔෆ් තියෙන්නේ වගේ. දැන් ඒ ටික් තුන ඔන් කරගන්න. දැන් අපි ආයි බෑක් වෙලා chat එකට යන් ඕගොල්ලෝ පේනවා ඇති දැන් කලින් ස්ටිකර් පෙන්වුවේ මෙහෙම නෙමෙයිනේ. දැන් ඇනිමේෂන් වෙනවා. අපි ඇනිමේෂන් වෙනවද කියලා බලන්න අපි තව එකක් දාලා බලමු. ඔයගොල්ලන්ට පේනවා කලින් වගේ නෙමෙයි ඇනිමේෂන් එක කරන දේ අපිට පේනවා. දැන් කලින් නිකම්ම ස්ටිකරේ වෙන්නේ. දැන් ඒක ඇනිමේෂන් වෙනවා. අපි දැන් ඉමෝජි එකකුත් දාලා බලමු. ඔයාලට පේනවා ඇති දැන් ඉමෝජිත් ඇනිමේෂන් වෙනවා. හැබැයි මේ ඉමෝජි හැම එකකටම තාම ඇනිමේෂන් හම්බෙලා නැහැ. සමහර ඉමෝජි විතරයි ඇනිමේෂන් වෙන්නේ. දැන් බලමු මේක ඕෆ් කරගන්නේ කොහොමද කියලා. අර ඩොට් තුන බලලා සෙටින් යන්න. ඊට පස්සේ ඇක්සෙසිබිලිටි යන්න. ඇනිමේෂන් ගිහින් අර ඔන් කරගත්ත ටික් තුන දැන් ආයෙ ඕෆ් කරගන්න. දැන් අපි ආයෙ බෑක් වෙලා බලමු ඕෆ් වුණාද කියලා. දැන් පේනවා ඇති කලින් වගේ ඇනිමේෂන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඕෆ් වෙලා. අන්න ඒ විදිහට තමයි අලුත් අප්ඩේට් එකෙන් ඇනිමේෂන් වෙන්නේ සහ ඇනිමේෂන් එක ඕෆ් කරගන්නේ. හරි ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, ෂෙයා කරලා දාන්න. සුබ දවසක්.